ආයුබෝවන් සියලු දෙනාටම සුබ දවසක්. ප්ලාස්ටික් භාවිතය අවම කිරීම තිරසාර අනාගතයක් නිර්මාණය කිරීමට වැදගත් දෙයක්. මොකද අනාගත පරපුරට පිරිසිදු රටක් දායාද කිරීම අපේ යුතුයකමක් මෙන්ම වගකීමක්ද වෙනවා. ආයුබෝවන් තිලින. ආයුබෝවන්. මුලින්ම අපි ඔයා ගැන දැනගන්න කැමතියි. අපිට තිලින කියන්නේ කවුද කියලා පොඩ්ඩක් කියනවද? මම තිලින ඉන්ද්‍රජිත් රාජකරුණ. මම කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොබුගැටේ ප්‍රදේශයේ තමයි ජීවත් වෙන්නේ. ඒ වගේම දැනට ආයතන කීපයක අලෙවි ප්‍රවර්ධන කටයුතු වල නියැලිලා ඉන්නවා. ඒ සමගාමීව තමයි මම මගේ මේ බිස්නස් එක කරගෙන යන්නේ. හරිතමානය. මේ තමයි ඔයා ජනතාව අතරට ආපු මුල්ම ආරම්භය. මොකක්ද ඇත්තට මේ හරිතමානය කියන්නේ? කියන්නේ තිරසාර අනාගතයක් කියන එක මට මගේ පොඩි කාලේ ඉඳන්ම තිබ්බ කැමැත්තක්. ඉතින් ඒත් එක්ක තමයි මට හිතුනේ මේ දේවල් ගැන මට එව්වනම් තව ගොඩක් අධ්‍යයනය කරා නම් හොඳයි කියලා. ඉතින් ඒත් එක්ක මේ හොයන දේවල් සමාජයත් එක්කම බෙදා ගන්න තිබ්බනම් තවත් ගොඩක් හොඳයි කියලා හිතුණා. ඉතින් ඒත් එක්ක තමයි මම හරිතමානය කියන YouTube channel එක නිර්මාණය කරේ. ඉතින් ඒකට මම වීඩියෝස් කරමින් දානවා මම හොයාගෙන මේ අධ්‍යයනය කරන දේවල්. ඒ සමාන්තරවම මම හරිතමානයේ බ්ලොග් සයිට් එක කරගෙන යනවා. ඒකට ලිපි කීපයක් ලියලත් තියෙනවා. ඔයගොල්ලන්ට ඒකත් බලන්න පුළුවන්. ඉතින් ඒ දෙකම දිගටම මම කරන් යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. යම් යම් තිබ්බ කාර්ය බහුලත්වයත් එක්කන් පොඩ්ඩක් පසුබෑමකට ලක් වුණත් මම ඒක දිගටම කරන් යන්න ඉන්න ව්‍යාපෘතියක් කියලා මට කියන්න ඕන. එතකොට ඔබ මේ හරිතමානයේ ව්‍යාපාරික අරමුණින් ආරම්භ කරන දෙයක් නෙවෙයිද? මෙතන මේ තියෙනවා අපිට දැක ගන්න ක්ලෝතින් බෑග්ස් එහෙම. ඔබේ ව්‍යාපාරය ගැන අපි දැනගන්න කැමතියි. අපිට පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරනවද? හරිතමානය කියලා කියන්නේ ගොඩක් වෙලාවට දැක්මක් විදිහට තමයි මම පාවිච්චි කරන්නේ. මගේ බිස්නස් එක විදිහට පාවිච්චි කරන්නේ කියන්නේ පටන් ගත්තේ ෂැඩෝ පේන්ටින්. ඒකෙදි මම භාණ්ඩ කීපයක් කරනවා. ප්‍රධාන වශයෙන් ගත්තාම ලී මත ප්‍රින්ට් කරන එක තමයි මම ප්‍රධාන වශයෙන් කරන්නේ. ඊට අමතරව මේ වගේ ෆෝන් හෝල්ඩර්ස් නිර්මාණය කරනවා. ඊට අමතරව ප්ලාස්ටික් සොෆ්ට් බොක්ස් වෙනුවට මම වුඩ් එකේ සොෆ්ට් ට්‍රේ එක නිර්මාණය කරනවා. ඒ වගේම ක්ලියර් බෑග් වෙනුවට මේ ක්ලෝතින් බෑග් එක නිර්මාණය කරනවා. ඉතින් ඒ ටික තමයි නිෂ්පාදනයන් විදිහට මම දැනට කරගෙන යන්නේ. එතකොට තිලින මේ පොත මොකක්ද? මට මේ ගැන ආරම්භයේ ඉඳන්ම කුතුහලයක් තිබුණා. අපිට ඒ ගැන පොඩ්ඩක් කියනවද? මේ පොත ගැන මම විශේෂයෙන් පැහැදිලි කරන්න. මොකද ඔබ ඇතුළුව මම ඇතුළුව මේ වීඩියෝ එක නරඹන අපේ ප්‍රේක්ෂකයෝ ඇතුළුව අපි හැමෝම මේ මොහොතේදී යම් මානසික පීඩනයකින් තමයි ඉන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි ගොඩක් ඩිස්ට්‍රැක්ෂන් තියෙනවා අපිට. ඉතින් මම තොරතුරු වාර්තාවක් කියවන වෙලාවක මට දැනගන්න ලැබුණා කලරින් කියන එක අපේ මනස රිලැක්ස් කරගන්න ප්‍රයෝජනවත් වෙනවා කියලා. ඉතින් ඒත් එක්ක තමයි මම මේ පොත නිර්මාණය කරේ. ඉතින් මේ පොතත් එක්ක මම මේ බෑග් එකකුත් ලබා දෙනවා. ඉතින් ඒ විදිහට තමයි මම මේ concept එක හරිත concept එක මේකත් එක්ක එකට එකතු කරලා තියෙන්නේ. ඒ වගේම මම මේකට බලාපොරොත්තු වෙනවා තව ඉස්සරහට value add කරලා මේ product එක හුඟක් හොඳ valuable product එකක් බවට පත් කරන්න. ඔව් ඇත්තටම තිලින මනස නිදහස් කරගන්න මොහොතකට හරි අවස්ථාවක් හම් වෙනවා කියන්නේ අපිට ගොඩක් වටින දෙයක්. මේ හැල්මේ දුවන ජීවිතේ මේ වර්ණත් එක්ක එකතු වෙලා නිදහසේ ඉන්න ලැබෙනවා කියන්නේ ඒක අපිට ගොඩක් වටිනවා. මේ පොතට ඔයා value add කරනවා කියලා කියවනේ. එතකොට අපිට ඉදිරි කටයුතු ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? ඔව් මම ඔබට පොඩි අදහසක් කියන්න. මට තියෙන එක අදහසක් තමයි මේ පොතත් එක්ක මල් ඇට කීපයක් යවනවා මේ පොත මිලදී ගන්න අයට. ඉතින් කරන්න තියෙන්නේ පොත මිලදී ගත්ත කෙනාට ඉවත දාන ප්ලාස්ටික් බෝතල් තියෙනවා අපිට ගන්න පුළුවන්. ඉතින් ඒව අරගෙන බඳුනක් විදියට පාවිච්චි කරලා ඒ මල් ඇට පැල කරලා අපිට ෆොටෝස් එවන්න. ඉතින් ඒ ෆොටෝස් වලට අපි ළඟ තියෙන අනිත් සියලුම ප්‍රොඩක්ට් වල ලොකු ඩිස්කවුන්ට් එකක් ලබා දෙන්න තමයි අපි තීරණය කරලා තියෙන්නේ. ඉතින් ඒක අපේ හොඳ වැලියු වැඩිවේෂන් එකක් කියලා මම හිතනවා. ඔව් තිලින. එකක් මේ පරිසරයට බැහැරවන ප්ලාස්ටික් නැවත පාවිච්චියට ගැනීම. අනික මල් පැලයක් සිටුවීමේ තෘප්තිය. මේ අදහස හරිම වටිනවා. මේ අදහසට ඔයාලා කැමති නම් මේක වටිනවා නම් මේ වීඩියෝ එක යටින් do it කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් තිලින ඔයාගේ මේ නිෂ්පාදන මේ බලන් ඉන්න අයට ගන්න පුළුවන් ආකාර පොඩ්ඩක් අපිට පැහැදිලි කළොත් හොඳයි නේද? ඔව් මගේ නිෂ්පාදන ඇතුළත් Facebook page දෙකක් තියෙනවා. එකක් shadow painting අනික shadow moment. ඉතින් ඕගොල්ලන්ට ඒ දෙකට ආවොත් WhatsApp බටන් එක ඇඩ් කරලා තියෙනවා. අපි WhatsApp මාර්ගයෙන් හරි එහෙම නැත්නම් ෆෝන් නම්බර්ස් තියෙනවා අපිට දුරකථන ඇමතුමක් ලබා දීලා හරි මේවා ලබා ගන්න පුළුවන්.